VK Economics අපේ YouTube නාලිකාව අපි ආරම්භ කරනවා. ඔයාලගේ A level econ syllabus එකට A එකක් ගන්න වැඩේට support එකක් දෙන්න. මේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලට අපි playlist 4ක් පටන් ගන්නවා. මේ playlist 4 ඇතුලේ අපි ඔයාගේ පළවෙනි playlist එකෙන් කතා කරනවා. ඔයාගේ A level විෂය නිර්දේශය ඇතුලේ අමාරුයි කියලා ඔයාලට හිතෙන පාඩම්. ඒ වගේම ලියන ප්‍රශ්න පත්‍රය ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. ඒ ප්‍රශ්න 5ට උත්තර ලියන්න ඔයාලට support එකක් තියෙන පාඩම්. ඒ වගේම ලියන ප්‍රශ්න පත්‍රය වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඇතුලේ පොදුවේ ගත්තට පස්සේ වැඩිම බර තැබීමක් තියෙන පාඩම් අපි පළවෙනි ප්ලේලිස්ට් එකේ තියරි කොටස් විදිහට කතා කරනවා. අපි දෙවෙනි ප්ලේලිස්ට් එකේ අපි කතා කරන්නේ A level syllabus එකේ ඔයාට හම්බෙන පාඩම් 12න් පහුගිය අවුරුදු වල ඔයාට ආපු MCQ ප්‍රශ්න වලට කොහොමද උත්තර හොයන්නේ? ඒ උත්තර හොයනකොට තියරි කොටස් කොහොමද පාවිච්චි කරන්න කියන එක. එහෙනම් ඔයාගේ MCQ හදන එක ඔයාට වැඩි කරගන්න. MCQ ලකුණු ටික වැඩි කරගන්න ඔයාට පුළුවන් අපේ දෙවෙනි ප්ලේලිස්ට් එකත් එක්ක එකතු වෙන්න. තුන්වෙනි ප්ලේලිස්ට් එකෙන් අපි කතා කරනවා ඔයා ලියන ප්‍රශ්න පත්‍රයේ මුදල් පාඩමේ ප්‍රශ්නය, රාජ්‍ය ආර්ථික සම්බන්ධ ප්‍රශ්නය, විදේශ වෙළඳාම් සම්බන්ධ ප්‍රශ්නය ලියනකොට ඔයාට ඕන කරන ඒ වගේම අන්තිම MCQ ටිකට ඔයාට ඕන කරන එදිනෙදා ආර්ථික දත්ත, ගෝලීය ආර්ථික දත්ත, දර්ශක මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඔයාට ඕන කරන දැනුම දෙන කෙටි වීඩියෝ මාලාවක් අපි පටන් ගන්නවා අපේ තුන්වෙනි ප්ලේලිස්ට් එකත් එක්ක. හතරවෙනි ප්ලේලිස්ට් එක තමයි වැදගත්ම. මොකද ඔයා මේ වෙලාවේ මොන මට්ටමක හිටියත් ඒ මට්ටමින් අඩියක් එක ස්ටෙප් එකක් ඔයා ඉස්සරහට ගෙන වැඩ පිළිවෙල තමයි අපි හතරවෙනි ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්නෙ. මේ ප්ලේලිස්ට් එකේ නම F2A. F2A ප්ලේලිස්ට් එක ඇතුලේ ඔයා F මට්ටමේ ඉන්නවා නම් S මට්ටමකට එන්නේ කොහොමද? ඔයා S මට්ටමක ඉන්නවා නම් C මට්ටමට එන්නේ කොහොමද? C මට්ටමේ ඉන්න කෙනෙක් B මට්ටමට, B මට්ටමේ ඉන්න කෙනෙක් A මට්ටම ස්ථාවර කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ඔයා පේපරේ වැඩිම අවධානයක් දෙන්න ඕනේ MCQ මොනවද? ඒ වෙනුවෙන් ඔයා පේපරේ ලියන ප්‍රශ්න පත්‍ර ඇතුලේ උත්තර ලියන්න ඕනේ කොහොමද? ඒ ස්ට්‍රක්චර් එක හදාගන්නේ කොහොමද? මේ හැම දෙයක් මම පිළිවෙලට කතා කරනවා. විශේෂයෙන්ම ඔයාලා A level කාලවකවානුව තුළ අමතර වැඩ කරලා ක්‍රීඩා කටයුතු වෙන්න පුළුවන්, විෂය බාහිර ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක අමතර පන්ති, ඉස්කෝලේ ඉගෙනීම් මේ දේ මගහැරලා තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා අපේ VK Economics YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා විෂය නිර්දේශය තියරි කොටස් ආවරණය කරගන්නවා වගේම MCQ වලට ටික් කරලා ඔයාගේ A level paper එකට හොඳ සාමාර්ථයක් ගන්න. ඉතින් අපි ආරාධනා කරනවා VK Economics YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉකෝන් විෂයට A එකක් ගන්න වැඩ කරන්න එකතු වෙන්න කියලා.